ජෙසුපීටයි. අපගේ ෆාදර්ස් හවුස් මිනිස්ට්‍රි සභාවෙන් මේ කරගෙන යන්නා වූ බයිබල් අධ්‍යයනයේ තවත් කොටසක් අද අපි පටන් ගන්න මේ සූදානම් වෙන්නේ. පවුලුතුමන්ගේ කොරින්ති සභාවට ලියන ලද ලිපි සම්බන්ධයෙන් අපි ආරම්භ කළ නවතම බයිබල් අධ්‍යයනයේ කොටස් දෙකක් පසුගිය සතිවල අපි සාකච්ඡා කළා. ඒ අධ්‍යයනයේ අද තවත් කොටසකට පිවිසෙන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. පළමුව දේව වචනය මනාව තේරුම් ගැනීමේ ශුද්ධාත්ම වරම ඉල්ලලා අපි මොහොතක් යාඥා කරමු. මහත්තුම දේව ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනයෙන් ජීවත් වෙන්නට, ඒ වචනය තුලින් ඔබ වහන්සේ අපගේ ජීවිතවල දකින්ට බලාපොරොත්තු වන අලුත් වීම, පරිශුද්ධත්වය, දේව වචනයට අනුකූල ලෙස අපගේ ජීවිත ගත කිරීම යන ඔබ වහන්සේගේ වරප්‍රසාදයන් වලින් අපගේ ජීවිතේ පුරවා ගන්නට අපි මේ මනුෂ්‍ය මට්ටමේ කරන උත්සාහයට ඔබ වහන්සේගේ ආශිර්වාදය දානය කරන්න කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේගේ වචනේ කතා කරන්නට මාගේ මනසද, මාගේ තොල්ද, මාගේ ප්‍රාණයද ස්පර්ශ කර ඔබ වහන්සේගේ අවශ්‍යතාව සඳහා මාව භාවිතා කළ මැනව. මේ මගින් ඔබ වහන්සේ වැඩි වෙන්නටත්, මා සුළු වෙන්නටත් සලස්වා වදාළ මැනව. ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමය තුලින් මේ සියල්ලම ඉල්ලා සිටිනවා. ආමේන්. අපගේ මේ අධ්‍යයනයේ අපි මෙතෙක් සිදු කළ කොටස් දෙකෙන් පාවුලුතුමන්ගේ දෙවැනි මිෂනාරි ගමනේදී ආත්මයන් වහන්සේ එතුමාව ජුදා සහ ග්‍රීක කිතුණුවන් හට සුභාරංචිය දේශනා කරන්නට සිරියාවේ අන්තිෝක් නුවර සිට කොරින්ති නගරයේ දක්වා ගෙන ගිය ඉතා සැලසුම් සහගත ගමන පිළිබඳව අපි සොයා බැලුවා. ඒ සමගම අපි සලකා බැලුවා ක්‍රිස්තු වර්ෂ 50 ගණන් වල පාවුලුතුමා කොරින්ති සභාවට ලියන ලද ලිපි අද වර්තමාන සභාවන් වලට වැදගත් වෙන්නේ කෙසේද යන වග. ඒවයින් අපට ලැබිය යුතු අවවාද, උපදෙස් සහ අපගේ ආත්මීක වර්ධනය සඳහා අපට ලැබිය හැකි උපකාර පන්නරය කුමක්ද යන වග. එමෙන්ම පසුගිය අධ්‍යයනයන් තුළ අපි සැලකිල්ලට භාජනය කළා සභාව නම් කුමක්ද? සභාව ලෝකයෙන් ස්වාමින් වහන්සේ වෙන්කර ඇත්තේ කෙසේද යන වග. සභාව ලෝකයේ තුල ක්‍රියාත්මක වන ඒකකයක් නොවන බව අපි සලකා බැලුවා. සභාව ලෝකයේ තුල පැවතියත් එය ලෝකයේ කොටසක් නොවන බව, ඒ සමගම එක්ලේසියා සහ කොස්මොස් අතර ඇති වෙනස කුමක්ද කියා අපි සාකච්ඡා කළා. එමෙන්ම අපි සලකා බැලුවා ග්‍රීසී අගනුවර වන ඇතැන්ස් නුවර සිට සැතපුම් 50ක් බටහිරින් පිහිටා තිබූ අකියා නම් පුරාණ රෝම කොලනියේ වැදගත් නාවක මධ්‍යස්ථානයක් වන කොරින්තියේ භූගෝලීය පිහිටීම. ඒ කෙසේද ඒ අවධියේදී ඉතාමත්ම ජනප්‍රිය නාවක ගමනාගමනේ, සංචාර ක්ෂේත්‍රයේ, වෙළඳාමේ, සූදුවේ, ක්‍රීඩාවේ, විනෝදයේ සහ ලිංගික අපචාරයන්හි අගනගරයක් වී තිබුණේ කියා. පාවුලුතුමන්ගේ දෙවැනි මිෂනාරි ගමනේදී එතුමා විසින් ස්ථාපිත කරන ලද කොරින්ති සභාව ඒ විශ්වාසිකයන් ක්‍රමක්‍රමයෙන් කොරින්ති නගරයේ තුල තිබූ මේ පාපිෂ්ඨ ස්වභාවයට ආකර්ෂණය වූ නිසාම ස්වාමින් වහන්සේගෙන් වෙන්කොට ඒ ලෝකේ සභාවක් ලෙසට මෙලව පාලකයාගේ නිර්මාණයක් වන කොස්මස් තුලට පවරා දෙන්නට හේතු කාරණා පිළිබඳවත් අපි ඉතා කෙටියෙන් සලකා බැලුවා. එදා කොරින්ති සභාවේ සියලුම සිදු දේම වර්තමානයේ අද සභාවන් තුලත් සිදු වෙනවද නැද්ද?
ඒ ප්‍රශ්නයයි උන්වහන්සේගේ සභාවේ සමාජිකයන් වන අපෙන්ම අද අසාගත යුතු ප්‍රශ්නය වන්නේ. ස්වාමින් වහන්සේ පෙන්තකොස්ත දවසේ ශුද්ධාත්මයන් වහන්සේගේ මූලිකත්වයෙන් ලෝකෙන් වෙන්කර ආරම්භ කරලද උන්වහන්සේගේ සභාව අද බොහෝ සභාවන් කියන ඒවා විසින්ම ලෝකයට පවරා දෙමින් සිටින්නේ නැද්ද? සභාව අද වෙනදාටත් වඩා වේගයෙන් ස්වාමින් වහන්සේගෙන් ඈත් වෙමින් ලෝකයේ තුලට පිවිසෙමින් සිටින්නේ නැද්ද? මෙයයි අප අද කල්පනා කර යුතු ප්‍රශ්නය. ඉතින් අද දවසෙත් මා ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබට කරන යෝජනාවක් ලෙසට මේ පාවුලතුමන්ගේ කොරින්ති ලිපියේ අද දවසේ අපි අධ්‍යයනයට භාජනය කරන්නා වූ කොටසෙන් කොටස සැලකිල්ලෙන් කියවා බලන්න කියලා. එසේ නොමැතිව මෙම කරන බයිබල් අධ්‍යයනයේ ෆලෝ කිරීමෙන් පමණක් ඔබට පළක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ සමගම ඔබට අපගේ පසුගිය අධ්‍යයනයන් දෙක නැරඹීමට අවශ්‍ය නම් ඒ සඳහා අපගේ ආකයිව්ස් වලට පිවිසි ඒ කොටස් දෙක ඔබට නැරඹිය හැකියි. අපගේ ආකයිව්ස් වල ලින්ක් එක මේ වැඩසටහන අතරතුර ඔබට තිරේ දක්ක ගන්න පුළුවන්. ඉතින් මම ඔබ සමග අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අපට ඇති කාල වේලාව අනුව 1 කොරින්ති ලිපියේ පාවුලතුමා අවධානය කරන විශේෂ කරුණු 3ක් සම්බන්ධයෙන්. එනම් පළවෙනි එක කොරින්ති සභාව තුල තිබුණා වූ ආත්මික ත්‍යාගයන්, spiritual gifts at Corinth. ඒ පිළිබඳව පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය සිට 9 වෙනි වගන්තිය දක්වා. 2 කොරින්ති සභාව තුල තිබූ තරඟකාරී බෙදීම්, divisions in Corinth. ඒ 10 වෙනි වගන්තියේ සිට 17 වෙනි වගන්තිය දක්වා. 3 ක්‍රිස්තුස් වහන්සේ නම් දෙවියන් වහන්සේගේ ඥානයේ මහිමයයි යන මාතෘකාව ඔස්සේ Christ is the power and wisdom of God. ඒ සම්බන්ධයෙන් 18 වෙනි වගන්තියේ සිට 25 වෙනි වගන්තිය දක්වා අද මම ඔබට කතා කරන්න සූදානම් වෙනවා. පවුල අපොස්තලතුමා කිතුණු මුල් සභාවේ ප්‍රධාන චරිතයක්. එතුමා විසින් පිහිටවන ලද සහ පෝෂණය කරන ලද සභාවන්හි අධ්‍යාත්මික යහපැවැත්ම සහ මූලධාර්මික පාරිශුද්ධත්වයේ කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් එතුමා දැක්වුවා. නව ගිවිසුමේ සැලකිය යුතු කොටසක් වන ඔහුගේ ලිපි තුලින් ඇදහිලිවන්තයන් අතර තිබිය යුතු එකමුතුකම, ඔවුන්ගේ ආත්මික වැඩිවර්ධනය සහ ශුද්ධකම පෝෂණය කිරීම අරමුණු කොටගත් සභාවන් වෙත වූ ඔහුගේ නැඹුරු සැලකිල්ල අපි කියනවා පැස්ටෝරල් කෙයා කියලා. දේවධර්මීය මග පෙන්වීම මෙයින් හෙළි කරනවා. පාවුලතුමාගේ සභාව කෙරේ පාවුලතුමාගේ සැලකිල්ල මුල් බැස ඇත්තේ සභාව නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස ඔහුගේ තේරුම් ගැනීමයි. 1 කොරින්ති 12:27 ඔහු මෙසේ ලියනවා. ඉතින් උඹලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති. මෙම රූපකය නැත්නම් this metaphor, මෙම ගැඹුරු සිද්ධාන්තය ඇදහිලිවන්තයන්ගේ අන්තර් සම්බන්ධීයතාවය සහ සභාවේ අන්තර් රඳා පැවැත්මේ අත්‍යවශ්‍යකම අවධානය කරනවා. සභාවේ සමාජිකයන්ගේ එකමුතුකම සහ අන්‍යෝන්‍ය සැලකිල්ල, mutual care වැදගත්කම
ඉස්මතු කරනවා. සභාවේ සෑම සමාජිකයෙකුටම සභාවේ වර්ධනය සඳහා සහ පැවැත්ම උදෙසා ඉටු කිරීමට කාර්යභාරයක් ඇති බවත්, සභාවේ සෞඛ්‍ය රඳා පවතින්නේ එහි සියලුම කොටස්වල සමගියෙන් ක්‍රියාත්මක වීම මත බවත් පවුලතුමා මෙහිදී අවධානය කරනවා. මා මේ මතු කළ කරුණු පිළිබඳව එනම් පවුලතුමා විසින් සභාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ කරුණු තුලින් සභාව තුල තිබිය යුතු ඇදහිලිවන්තයන් අතර එකමුතුකම, ඔවුන්ගේ ආත්මික වැඩිවර්ධනය සහ ශුද්ධකම පෝෂණය කිරීම, සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස සමාජිකයන් විසින් තේරුම් ගැනීම, ඇදහිලිවන්තයන්ගේ අන්තර් සම්බන්ධීයතාවය, එකමුතුකම, එහි කොටස්වල සමගිය යන කරුණු සැලකිල්ලට අවධානයටගෙන අපි සලකා බලමු. කොරින්ති සභාවට පවුලතුමා ලියු පළවෙනි ලිපියේ එතුමා මතු කළ කරුණු සම්බන්ධයෙන් අපට මේ කොරින්ති සභාවට පවුලතුමා ලියු ලිපිවල වාක්‍යයෙන් වාක්‍ය අරගෙන අපිට සලකා බලන්න, විශ්ලේෂණය කරන්න කාල වේලාවක් නැහැ. ඒ නිසා අද දවසේ පවුලතුමා මේ කොරින්ති සභාවට ලියු ලිපිවල අන්තර්ගත වූ මා ඉහතින් සඳහන් කළ කරුණු කීපයක් අරගෙන, එනම් 1. කොරින්ති සභාව තුල වූ ආත්මික ත්‍යාගයන්, 2. කොරින්ති සභාව තුල තිබූ තරඟකාරී බෙදීම්, සහ 3. දෙවියන් වහන්සේ නම් ක්‍රිස්තුස් වහන්සේ නම් දෙවියන් වහන්සේගේ ඥානයේ මහිමය, Christ, the power and the wisdom of God යන කරුණු ගැන අපි සලකා බලමු අද දවසේ. එදා කොරින්ති සභාවේ ගැටලු වලට පවුලතුමා සැපයූ අවවාද සහ උපදෙස් අද වර්තමානයේ අපගේ සභාවන් වලට කෙසේද වැදගත් වන්නේ කියා අපි මදක් සලකා බලමු. අවුලෙන් අවුලට පත් වූ සභාවට ලියන ලද ප්‍රායෝගික ලිපිය යන මාතෘකාවෙන් අපට 1 කොරින්ති ලිපිය දකින්නට පුළුවන්. A practical letter to the troubled church. අපි මීට කලින් සාකච්ඡා කළා පවුලතුමන්ගේ දෙවැනි මිෂනාරි ගමනේදී එතුමා කොරින්තියට පැමිණි පසු වසර එකමාරක් නැත්නම් මාස 18ක් වැනි කාලයක් එහි නතර වී සිට කොරින්ති සභාව ස්ථාපිත කළ වග. ඒ මාස 18ක කාලයෙන් පසු කොරින්ති සභාවෙන් පවුලතුමා පිටත්ව ගියා. ඉන්පසු අප දන්නා පරිදි අවම වශයෙන් 3 වතාවක් පවුලතුමා කොරින්ති සභාවට පැමිණුණා. ඔහුගේ පළමු පැමිණීම කොරින්ති සභාව ආරම්භ කළ අවස්ථාවේදී ඔහු කොරින්ති සභාව ස්ථාපිත කර මාස 18ක කාලයක් ඒ තුල කටයුතු කරමින් රැඳී සිටියා. කොරින්තියට පවුලතුමාගේ දෙවැනි පැමිණීම ඉතාමත්ම දුක්බර පැමිණීමක් වුණා. අපි බලමු 2 කොරින්ති 2:1 පවුලතුමා සඳහන් කරන්නේ කුමක්ද කියා. මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කරන කොටගෙනය, ශෝකයෙන් යුක්තව නුඹලා ළඟට නැවත නොෙන්නට මාගේ සිතින් නියම කරගතිමි. ඒතර 3 වෙනි පැමිණීම පවුලතුමාගේ කොරින්ති සභාවට 2 කොරින්ති 13:1 පවසන පරිදි එතුමා කියනවා මේක මා නුඹලා ළඟට එන 3 වෙනි වතාවය. සාක්ෂිකාරයන් 2 දෙනෙකුගේවත් 3 දෙනෙකුගේවත් මුඛයෙන් සියලු වචන ස්ථීර කරනු ලැබේ. ඔහු තම අවසාන මිෂනාරි ගමනේදී ආපසු පැමිණ තවත් මාස 3ක කාලයක් කොරින්ති සභාව තුල රැඳී සිටියා. මා මේ අධ්‍යයනය සඳහා NKJV translation හෙවත් New King James Bible යන පරිවර්තනයේ පාදක කරගන්නා බව ඔබට පවසන්නට කැමැතියි.
එක කොරින්ති ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ ආරම්භයේ පාවුලුතුමන්ගේ මුල් හඳුන්වා දීමෙන් පසුව වගන්ති 6කින් සමන්විත එක් පරිච්ඡේදයක් වෙන් වෙනවා. මේ පාවුලුතුමන් විසින් අවධානය කරන ලද කොරින්ති සභාවේ ඒ සභාව තුල එවකට තිබූ ආත්මික ත්‍යාගයන් නැත්නම් spiritual gifts at Corinth යන මාතෘකාව සමගින් වියවුලට කරදරයට ප්‍රශ්න රැසකට ආත්මික පරිහානියට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙමින් පැවතුණු මේ කොරින්ති සභාවට ලියන ලද මේ ප්‍රායෝගික ලිපියට පාවුලුතුමන් මුල පුරන්නේ ඒ සභාව ආරම්භ කරන අවධියේදී ඒ තුල දකින්න ලැබුණු ආත්මික වර්ධනය ගැන ප්‍රශංසා මුඛයෙන් ඔවුන්ට කතා කරමින්. පාවුලුතුමා කොරින්ති සභාවේ ආරම්භයේදී එතුමා විසින් දුටු මනා ඒ තුල දුටු මනා ආත්මික සංයමය පිළිබඳව සමාජිකයන්ගේ විශ්වාසය ගැන ඔවුන්ගේ ප්‍රශංසනීය කල්පවත්ම ගැන කෘතඥ පූර්වකව යහපත් ප්‍රතිචාරයක් දක්වනවා. ඒ සමගම මේ වගන්ති 6 තුල එනම් 4 වෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා පළවෙනි පරිච්ඡේදයේ ඊටම මනවින් එතුමා සාරාංශ කොට පවසනවා සභාවේ මූලික පරමාර්ථයන් විය යුත්තේ කුමක්ද කියලා. අපි බලමු 1 කොරින්ති 1:4 සිට 9 දක්වා මේ වගන්ති 6. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරමි. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය තුල නුඹලා ස්ථීර කරනු ලැබුව ලෙසම නුඹලා සියලු කතාවෙහිද සියලු දැනගැන්මෙහිද උන්වහන්සේ තුල පොහොසත් කරනු ලද්දහුය. මෙසේ නුඹලා කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමිය වූ ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය. අපගේ ස්වාමිය වූ ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිමේ දක්වා නුඹලා ස්ථිර කරනසේක. ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමිය වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමට නුඹලා කැඳවාගත් දෙවියන් වහන්සේ විශ්වාසව සිටිනසේක. ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තුල එකම ක්‍රිස්තු දේහයක කොටස් බවට පත් වූ සභාවේ සමාජිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ අවයව වන නිසාම සියලු සමාජිකයන්ගේ පරකම පරමාර්ථය විය යුත්තේ අරමුණ විය යුත්තේ කුමක්ද යන වග පාවුලුතුමා මේ වගන්ති 6 තුලින් ඉතාම මනවින් දක්වා තිබෙනවා. ඔබ මේ වගන්ති 6 ගැඹුරින් අධ්‍යයනය කර කල්පනා කර බලන්න. මේ වගන්ති 6 සමස්ත බයිබලයේම සාරාංශය නෙමෙයිද කියලා. නව ගිවිසුම තුල පාවුලුතුමාගේ සමස්ත සංදේශය 13ක් අඩංගු වෙනවා. මේ සමස්ත සංදේශ 13ේම අඩංගු උපදේශයන්හි සාරාංශය මේ වගන්ති 6 තුල ඉතා මනාව එතුමා කැටිකොට දක්වනවා. කුමක්ද මේ 5 වෙනි වගන්තිය සඳහන් වෙන ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය යනුවෙන් අදහස් කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය යන්නේ අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචියයි. ඒ උන්වහන්සේගේ දේවත්වය, උන්වහන්සේගේ මාංශගත වීම, උන්වහන්සේගේ කීකරුකම, උන්වහන්සේගේ දුක් වේදනා සහ මරණය, මලවුන්ගෙන් නැවත නැගිටීම, උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය වීම, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටීම, උන්වහන්සේ විසින් සාන්තුවරයන් සඳහා කරන මැදිහත් වීම, උන්වහන්සේගේ රුධිරයෙන් මිදීම, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් යුක්ති සහගත කිරීම, justification by his righteousness, උන්වහන්සේගේ පූජාවෙන් සාමය පාපයට සමාව,
උන්වහන්සේගේ කීකරුකම සහ මරණයෙන් සම්පූර්ණ ගැලවීම පිළිබඳව මෙහි සාක්ෂි දරනවා. සෑම ක්‍රිස්තු අනුගාමිකයෙකු තුළම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිබඳව තිබිය යුතු දැක්ම පාවුලුතුමා මේ සඳහන් කරන ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය තුළ අන්තර්ගතයි. පාවුලුතුමාගේ තුන්වැනි මිෂනාරි ගමන තුලදී එතුමා එපේස සභාවේ නතර වී සිටින කාලයේදී ක්‍රිස්තුවන්ස 53 සහ 55 අතර කාලයේදී 1 කොරින්ති ලිපිය ලියූ බව සැලකෙනවා. ශුද්ධ බයිබලයේ අපිට 1 කොරින්ති සහ 2 කොරින්ති කියා ලිපි දෙකක් තිබුණත් 1 කොරින්ති ලිපියේ අන්තර්ගතය ප්‍රවේශමෙන් කියව බලන විට මේ 1 කොරින්ති ලිපිය 2 කොරින්ති ලිපිය ලෙසටත් 2 කොරින්ති ලිපිය 3 කොරින්ති ලිපිය ලෙසටත් සැලකිය හැකියි. ඒ පිළිබඳව ඉඟියක් 1 කොරින්ති ලිපිය තුල අඩංගු වෙනවා. ඒ ඉඟිය අපි දකින්නේ 1 කොරින්ති ලිපියේ හැටියට 1 කොරින්ති ලිපියේ 5 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියයි. අපි 1 කොරින්ති 5:9 කියව බලමු. මේ පාවුලුතුමා කියනවා වෛශ්‍යකම් කරන්නන් සමග සමාගම් නොපවත්වන ලෙස මාගේ ලියමනෙහි නුඹලාට ලිව්වෙමි. එහෙනම් අපිට අනුමාන කරන්න පුළුවනි පළවෙනි කොරින්ති ලිපියට පෙර කොරින්ති සභාවට පාවුලුතුමා ලිපියක් ලියා යවූ බව. ඒ ලිපිය අස්ථානගත වෙලාද? අපි දන්නේ නැහැ. පළමු පරිච්ඡේදයේ කොරින්ති සභාවේ සමාජිකයන්ගේ මුල් හැසිරීම, ඔවුන්ගේ විශ්වාසය, ඔවුන්ගේ ආත්මික වර්ධනය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන පාවුලුතුමා මීළඟට පිවිසෙනවා ඒ සභාව තුළ පවතින බවට එතුමාට දැනගැනීමට ලැබුණු අරගල ගැටලු ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට, ඒවාට විසඳුම් ලබා දෙන්නට. අපි දන්නවා කොරින්තිය කියන්නේ ග්‍රීසියේ ඉතාමත්ම ධනවත් නගරවලින් එකක්. ඒ ග්‍රීසියේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයේ වී තිබුණා. ග්‍රීසියේ ඇතැම්ස් නුවර මෙන් 4 ගුණයක් විශාල නගරයක් කොරින්තිය කියන්නේ. මේ කාලයේ කොරින්තිය ජනගහනය 4 ලක්ෂයක් පමණ වුණ බව පැවසෙනවා. එය මිත්‍යා දෘෂ්ටික නගරයක්. බොහෝසේ ලිංගික අපචාරයන්ට ගොදුරු වී තිබුණු නගරයක්. එවැනි පසුබිමක් ඇති ඇතීනියානු දර්ශනවාදයට ගොදුරු වී තිබුණු මේ කොරින්ති නගරයේ පාවුලුතුමා ක්‍රිස්තු වර්ෂ 52-53 කාලේ මේ කොරින්ති සභාව ආරම්භ කරන්නේ. ග්‍රීක ජනතාව ඇතීනා නැමැති ඔවුන්ගේ දේවතාවිය ඇතැන්ස් නගරයට අරක්ගත් කලාවේ සහ කර්මාන්තයන්හි දෙවංගන ලෙසට සැලකුවා. ඇතැම් ග්‍රීක දර්ශනවාදීන් මේ ඇතීනා දෙවංගන විසින් ලෝකයේ මැවූ බවට සැලකුවා ඒ දවස්වල. පාවුලුතුමා කොරින්ති සභාව ආරම්භ කර කලක් ගත වුණාට පස්සේ එතුමාගේ 3 වෙනි මිෂනාරි ගමනේදී එතුමා එපීස සභාව තුල රැඳී සිටින කාලයේදී කොරින්ති සභාවෙන් පැමිණුණු දූත පිරිසක් විසින් මේ සභාව තුල පැන නැගී ඇති ආරවුල් ප්‍රශ්නකාරී තත්වය ගැටලු පිළිබඳව පාවුලුතුමාට වාර්තා කරනවා. මේ ආරවුල් පිළිබඳව පාවුලුතුමාට වාර්තා කරන්නේ ක්ලෝයි නම් වූ කාන්තාවක්. ක්ලෝයි නම් වූ කාන්තාවගේ නිවසේ සමාජිකයන් විසින් පාවුලුතුමා සඳහන් කරනවා 1 කොරින්ති ලිපියේ එතුමාට යම්කිසි වාර්තාවක් මේ කොරින්ති සභාවේ පැවැත්ම පිළිබඳව ලබා දුන්නා කියලා. කවුද මේ ක්ලෝයි නැමැති තැනැත්තිය? ඇය ක්‍රිස්තියානි කාරියක්ද?
මේ කොරින්ති සභාවේ ආරවුල් පාවුල්තුමාට දැන්වීම පිණිස පැමිණියේ ඇගේ පවුලේ කවරෙක්ද කියා කිසිවක් අපිට බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. කෙසේ හෝ පාවුල්තුමන්ට මේ ක්ලෝයිගේ නිවසේ සමාජිකයෙක් හෝ සමාජිකයන් කීප දෙනෙක් මේ සභාවේ ප්‍රශ්න පිළිබඳව දැනුම් දෙනවා. ඒ සමගම පාවුල්තුමන්ට මේ ක්ලෝයිගේ නිවසෙන් ලැබෙන මේ ආරංචිය විශ්වාසදායක සත්‍ය ආරංචියක් බවට පාවුල්තුමා සැලකූ බවටත් අපිට සැලකිය හැකියි. පාවුල්තුමන් විසින් එතුමාට වාර්තා කරන ලද මේ ප්‍රශ්න ගැටලු අතර සභාව තුළ පැවතුණු ලිංගික අපචාරයන්, සභාවේ සමාජිකයන්ගේ බෙදීම්, සමාජිකයන් අතර ඇති වූ නීතිමය ගැටලු සහ උසාවි පිළිබඳ ප්‍රශ්න, විවාහය සහ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව ඔවුන් තුළ තිබුණු වැරදි වටහා ගැනීම, ඇතැම් සමාජිකයන් විසින් රූපවලට සහ පිළිමවලට පූජා කරන ලද නැත්නම් බොරු දෙවිවරුන්ට පූජා කරන ලද ආහාර වැළඳීම, ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනයට නොහොබිනා අන්දමෙන් සහභාගී වීම, මරණයෙන් උත්ථානය පිළිබඳව ඔවුන් තුළ තිබුණු වැරදි අදහස්, මතවාද වැනි ප්‍රශ්න ගැටලු රාශියක් තිබුණා. පළවෙනි කොරින්ති ලිපියේ පළමු පරිච්ඡේදයේ කොරින්ති සභාවේ සමාජිකයන්ගේ මුල් හැසිරීම, ඔවුන්ගේ විශ්වාසය, ඔවුන්ගේ ආත්මික වර්ධනය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන පාවුලතුමා ඊළඟට පිවිසෙනවා ඒ සභාව තුළ තිබෙනවායි කියා එතුමාට දැනගන්න ලැබුණු මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට, අවශ්‍ය විසඳුම් සොයන්නට. තම සුබ පැතීම් හා ස්තුති දීමෙන් පසුව පාවුලතුමා මේ ලිපිය ආරම්භ කරන්නේ කොරින්ති සභාව තුළ පැන නැගී තිබුණු ගැටලු ප්‍රශ්න, ඔවුන්ගේ ආත්මික වර්ධනයට එරෙහිව බලපාන නොයෙකුත් ප්‍රශ්න රාශියක් අතුරින් පළමුවෙනි ප්‍රශ්නයේ හැටියට මේ සභාවේ සමාජිකයන් අතර තිබුණු කල්ලි ගැසීම් සහ බෙදීම් යන ප්‍රශ්නයට විසඳුමක් දෙන්නටයි. අපි 1 කොරින්ති ලිපියේ 1:15 සලකා බලමු. 1 කොරින්ති 1:15 පාවුලතුමා මෙසේ කියනවා: මක්නිසාද සහෝදරයනි, නුඹලා අතරේ විවාද තිබෙන බැවින් සමාවන්න. 1 කොරින්ති 1:11. 1 කොරින්ති 1:11. මක්නිසාද සහෝදරයනි, නුඹලා අතරේ විවාද තිබෙන බව ක්ලෝයිගේ පවුලේ අය මට දැන්වූවෝය. සභාව තුළ පැවතමින් තිබුණු ලොකුම අරගල වලින් එකක් වූයේ සභාවේ සමාජිකයන් අතර තිබුණු දරුණු බෙදීම්. කොරින්ති සභාවේ සංයුතිය වුණේ කුමක්ද? කොරින්ති සභාව පාවුලතුමාන් විසින් සත්‍ය විශ්වාසයට හරවාගත් ජුදා ජනතාවත් වැඩි වශයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම්කාරයන් හැටියට පිළිගත් ග්‍රීක් ජන සමූහයකුත් හිටියා. මේ විශ්වාසිකයන් අතරින් ජුදා ජනතාව තම ආගමිකත්වයේ තුල ඔවුන්ගේ හැසිරීම පිළිබඳව යම්කිසි විනයානුකූල ජීවිතයක් ගත කළත්, ග්‍රීක් ජනතාව බොහෝ දුරට විනෝදකාමී ලිංගික අපචාරයන්ට ගොදුරු වුණු ජනතාවක්. ඔවුන් নানা ප්‍රකාර දෙවිවරුන් নানা ප්‍රකාර නොයෙකුත් දෙවිවරුන් පිළිබඳව මතවාද, නොයෙකුත් දෙවිවරුන් ඇදහූ නොයෙකුත් අන්දමේ දර්ශනවාදයන්ට ගොදුරු වී සිටි ජනතාවක්. මේ හේතු නිසාම ඔවුන්ට පාරිශුද්ධ ක්‍රිස්තියානි ජීවිත ක්‍රමයට හැඩගැසීමට නොයෙකුත් බාධාවන් තිබුණා. සභාවේ සමාජිකයන් නොයෙකුත් කල්ලි වලට ගොදුරු වී සිටියා. ඒ කල්ලි අතර විවාදයන්, මතභේද, ආරවුල් වලට පැටලී ඇති බවයි පාවුලතුමාට දැනගැනීමට ලැබුණේ. මේ ප්‍රශ්නය පාවුලතුමාට දැඩි මානසික පීඩාවක් වුණා. කොරින්ති සභාවේ විවිධ කණ්ඩායම් විවිධ දිශාවන් 4කට
ගමන් කරන බව පවුල්තුමාට දකින්න ලැබුණා. සමහරු පවුල්තුමාට කැප වෙලා, සමහරු අපොලොස්ට කැප වෙලා, සමහරු සීෆස්ට නැත්තම් පේතෘස්ට කැප වෙලා, තවත් සමහරු ජේසුස් වහන්සේගේ දර්ශනය තම මනුෂ්‍ය ඥානයට අනුව විශ්ලේෂණය කරමින් තම තමන් වෙනමින්ම පුද්ගලයන් හට පක්ෂපාතී බව අහංකාර ලෙස ඔවුන් ප්‍රකාශ කළා. සභාවක් ඇතුළාන්තයෙන් වෙන් වී කල්ලිවාදයට පත්වී ස්වාමින් වහන්සේට වඩා පුද්ගලයන්ට ආකර්ෂණය වී ඇතනම් එවැනි සභාවක ආත්මික වර්ධනය කෙසේනම් සිද්ධ වේවිද? වර්තමානයේ තද බොහෝ සභාවන් වලට ඇති වී ඇත්තේ මෙන්න මේ ව්‍යසනයයි. ඒ නිසා සභාවේ ආත්මික වර්ධනයන්ට ඉතා තදින් බාධකයක් බලපාන බාධකයක් වෙලා තියෙන්නේ සභාවන් අතර සමාජිකයන්ගේ බෙදී වෙන්වීම. එය නිවැරදි කර ගැනීමේ අභිලාෂයෙන්ුයි පවුල්තුමා මේ කොටස ලියන්නේ. 1 කොරින්ති 1:10 අපි සලකා බලමු. ඉතින් සහෝදරයනි, නුඹලා සියල්ලන් විසින් එකම දේ කතා කරන හැටියට නුඹලා කෙරෙහි ભેද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නුඹලාගෙන් ඉල්ලමි. කොරින්ති සභාවේ සමාජිකයන් අතර ඇති වූ මේ බෙදීම් වලට හේතු පසුබිම ගැනත් මදක් සොයා බැලීම අපිට වටිනවා. කොරින්ති සභාවේ සමාජිකයන් අතරින් ග්‍රීක ජනතාව අපි පෙරසේ කතා කර විදිහට නොයෙකුත් දර්ශනවාදයන්ට ගොදුරු වී සිටි ජාතියක්. මේ ජනතාව බොහෝ নানা ප්‍රකාර දර්ශනවාදයන් ඔස්සේ තම මතයන් මෙහෙවූ තම විශ්වාසය කර ඇලුම් කළ එක් දේශනාකරුවන් විවාදකරුවන් අපි කියන ඔරේටස්ලා කියලා අනුගමනය කිරීම, ඔවුන් පසුපස යෑම, ඔවුන්ගේ මතවාදයන් විශ්වාස කිරීමට ඇබ්බැහි වෙලා තිබුණා. ග්‍රීක සංස්කෘතිය තුල නොයෙකුත් අන්දමේ විවාදකරුවන්, නොයෙකුත් දාර්ශනික මත පිළිබඳව දක්ෂ දේශකයන්, ඒ මත ඔවුන්ගේ මත අනුගමනය කිරීම, ඒවා පිළිගැනීම සමාජීය සම්ප්‍රදායක් වෙලා තිබුණා. ඔවුන් වෘත්තිමය විවාදකයන් වුණා. they were professional debaters. ඔවුන්ගේ මතයන් වලට අනුව ඔවුන් පසුපස යන, ඔවුන්ගේ අදහස් උදහස් ගැන ඉතාමත්ම උනන්දුවෙන් සොයන බොහෝ ග්‍රීක ජනතාවක් මේ කාලයේ වාසය කරා මේ නගරය තුල. ඒ පිළිවෙතම අනුගමනය කරමින් ඔවුන් සභාව තුලත් තම තමන් කැමති, තම තමන්ට ආකර්ෂණීය වූ නායකයන්ගේ නම් වලින් කල්ලි ගැසීම සිදු කළා. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරමින් සභාවේ සමාජිකයන් විවාද කරන්න පටන් ගත්තා. එකිනෙකා අතර මම තර්ක කරන්නේ පාවුල්ගේ මතය ගැනයි. තවත් කණ්ඩායමක් කිව්වා මම විවාද කරන්නේ අපොලොස්ගේ මතය ගැනයි. තවත් ඒ මත දෙකම පිළි නොගන්නා තවත් කොටසක් කිව්වා අපි විවාද කරන්නේ පේතෘස්ගේ නැත්නම් සීෆස්ගේ මතය පිළිබඳවයි. තවත් සමහර කිව්වා නෑ මේ මත සියල්ලකටම වඩා අපි විවාද කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මතය පිළිබඳවයි. එතකොට මෙවැනි ක්‍රිස්තුස් වහන්සේගේ දැක්මත් ඔවුන්ගේ බුද්ධියෙන් ඔවුන් විශ්ලේෂණය කරමින් මතවාද ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙන්න මේ පළමු ප්‍රශ්නේ විදිහට පාවුලුතුමා මේ සභාව තුළ තිබුණු කල්ලිවාදය, බෙදීම, එක් නායකයන් වෙතට ඇලුම් වීම යන ගැටලු निराකරණය කිරීම සඳහායි අනුශාසනා මාලාවක් නිකුත් කරන්නේ. ඔවුන්ට ඇසුණු දේව වචනය විශ්වාසයෙන් යුතුව පිළිගන්නවට වඩා දේව වචනේ දේශනා කරනාගේ බුද්ධි මට්ටම, විවාද කිරීමේ හැකියාව, කතා කිරීමේ ශක්තිය, වික්තභාවය වැනිදා ගැන සෙවීම ඔවුන්ට වැදගත් වුණා. මෙම ගැටලු निराකරණය කිරීමේ අදහසින් පාවුලුතුමා සඳහන් කරනවා 1 කොරින්ති 1:17 මම දේශනා කළේ වචනෙන් බුද්ධිමත්කමකින් නෙමෙයි කියලා. අපි 1 කොරින්ති 1:17 සලකා බලමු. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ මා යව්වේ බෞතිස්ම කරන්නට නොව සුභාරංචිය දේශනා කරන්නටය. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන වචන වලින්
ඥානවන්තකමින් දේශනා කරන්නට නොවේය. කතා කිරීමේ දක්ෂකම නොහොත් වචනවල ඥානවන්තකමින් cleverness of speech යන්නින් පාවුලතුමා පිළිතුරු දුන්නේ මේ ග්‍රීක සමාජයේ පැවතුණු මේ මිත්‍යා මතය බිඳ දැමීමටයි. ඔබගේ මෙම බුද්ධිමත් කල්ලිවාදයේ බෙදීම ඇති කරනවා පමණක් නොව ඒ යේසුස් වහන්සේගේ කුරුසියේ කාර්ය සහ කුරුසියේ පණිවිඩය හිස් කිරීම හෝ නිෂ්ඵල කිරීම සිදු කරන බව පාවුලතුමා පැවසුවා. පාවුලතුමාගේ අදහස වූයේ මනුෂ්‍යයන්ට ඇදහිල්ලට ඇද ගැනීම සඳහා ඇති එකම බලය වන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ බලය කුරුසියේ පණිවිඩය තුලින් ඉවත් කළ විට විශ්වාස කිරීමට මිනිසුන්ට ඒත්තු ගැනීම සඳහා පෙළඹීමේ සහ විවාදයේ බලය කෙරේ ඔවුන් විශ්වාසය තැබූ බවයි. යමෙක් විශ්වාසය තුළට පැමිණෙන්නේ ඔබගේ විවාදයන් වල චතුරකම තුල හෝ එහි දක්ෂතාවය මත නොවේ යන්නයි පාවුලතුමා දුන්න පණිවිඩය වුණේ. සභාවන් තුල ආත්මික නොමේරූ භවයේ ලකුණක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේට පක්ෂපාතීත්වය දක්වනවට වඩා යොමු කරනවට වඩා ඒ වෙනුවට නොයෙකුත් පුද්ගලයන් කෙරෙහි සභාවේ සමාජිකයන්ගේ අවධානය යොමු වීමයි. වර්තමානයේදී සභාවන් කියන ආයතන තුල එදා ග්‍රීක සභාවේ සිදු මේ දේම මේ ක්‍රමයෙන්ම සිදුවමින් පවතිනවා. ඔවුන් තම කීර්තිය තුලින් තමන් අඳින්න පලින්දන වස්ත්‍ර තුලින් තමන්ගේ වස්තුව තමන්ගේ දේපල තමන් සතු නවීන යාන වාහන තුලින් ඒ සමගම සභාවන් තුලට එකතු කරගෙන ඔවුන් විසින් සමාජයට ප්‍රදර්ශනය කරන්නා වූ කීර්තිමත්යයි කියා ගන්නා පුද්ගලයන් තුලින් දෙවියන් වහන්සේගේ මහිමයට වඩා තමන්ගේ මහිමේ කෙරෙහි වැඩි අවධානයක් සැලකිල්ලක් තමා වෙත ලබා ගැනීමටත් ඔවුන්ගේ පෞද්ගලික මහිමය ජනතාව අතරේ දිනා ගැනීමටත් උත්සාහ කරනවා. ක්‍රිස්තුස් වහන්සේට වඩා අද ඒවා තුල රජ වී සිංහාසනාරූඪ වී ඇත්තේ මහිමයට පත් වූ නානා විදියේ පුද්ගලයන්. ඒ නිසා පටු මාර්ගයට වඩා විනාශය කරා දිවෙන පළල් සහ පහසු මාර්ගයේ බොහෝ ජනතාවක් ගමන් කරමින් සිටිනවා කියන එක සත්‍යයක්. කොරින්ති සභාවේ ග්‍රීක විශ්වාසිකයන් අතර තමන්ගේ මනුෂ්‍ය ඥානයට වඩා සියල්ලටම වඩා උසස් යයි කල්පනා කරේ මේ ඥානවන්තයන් විවාදකයන් සහ ගුරුවරුන්. දේව වචනේ සත්‍යයට වඩා මනුෂ්‍ය ඥානයේ ඉහළින් සැලකූ දේව වචනේ සත්‍ය පවා මනුෂ්‍ය ඥානයට යටපත් කරන්නට තමන් උසස්යයි ඔවුන් අදහස් කළ තර්ක විවාද තුල පාවුලතුමා සඳහන් කළා විනාශයට පත්වමින් සිටින ජනතාවට කුරුසියේ පණිවිඩය මෝඩකමක් වුණත් අපට නම් එය දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වීමක් කියලා. යෙසායා දිවසිවරයාගේ පොතේ සඳහන් වෙන වචනයක් පාවුලතුමා මෙසේ සඳහන් කරනවා. අපි 1 කොරින්ති 1:18-19 සලකා බලමු. මක්නිසාද කුරුසේ වචනය විනාශ වෙන්නන්ට මෝඩකමය. නමුත් ගැලවෙන්නා වූ අපිට ඒක දෙවියන් වහන්සේගේ බලයය. 19 ඒ හැටියට මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි. බුද්ධිමත් අයගේ බුද්ධිය පහ කරන්නෙමි ලියා තිබේ. මේ පාවුලතුමා මේ ගන්නේ යෙසායා පොතේ 29:14 වෙනි වගන්තිය. ඒ සඳහන් කරනවා මම තවත් මේ සෙනග අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුම වූ අපූර්ව ක්‍රියාවක් කරන්නට පටන් ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති වී යන්නේය. ඔවුන්ගේ නැනවතුන්ගේ නුවණද සංගවී යන්නේය කීසේක. ඒක තමයි අපි අද දවසේ සාකච්ඡාවට භාජනය කළ 3 වෙනි කොටසේ හරය වන්නේ. පාවුලතුමා මෙහි අවධානය කරන්නේ සමස්ත කුරුසියේ පණිවිඩයේම ඥානවන්තයන්ට මෝඩකමක් හැටියටයි. මම අදහස් කළේ තමන්ගේම තර්ක යෝජනා ක්‍රම සැලසුම් සහ දර්ශන තුලින් මිනිසුන්ට කිසිදා ලෝකයේ සැබෑ බලාපොරොත්තුවක්
ලබා දීමට නොහැකි බවයි. මම අදහස් කළේ අදහස් ඕනෑ තරම් දර්ශන ඕනෑ තරම් යෝජනා ක්‍රම තිබුණත් ඒ සියල්ල ඉක්මනින් මගහැරිලා යනවා නැති වෙලා යනවා. කිසිම මිනිස් පද්ධතියක් විනාශයට හෝ මරණයට මුහුණ දීමට සම්පූර්ණ හැකියාවක් හෝ ඒ පිළිබඳව මිනිසාගේ මනසේ සාමයක් ස්ථීර විශ්වාසයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අද අපි සාකච්ඡාවට භාජනය කරන කරුණු තුන එනම් ස්පෙෂල් ගිෆ්ට්ස් at Corinth, කොරින්ති සභාවේ තිබුණු තරංගකාරී බෙදීම, divisions in Corinth, ක්‍රිස්තුස් වහන්සේගේ නම් දෙවියන් වහන්සේගේ ඥානයේ මහිමයයි යන කරුණු අද අපි සලකා බැලුවා. මේ නිසා කොරින්ති සභාවට මේ කාරණා තුල ඉතාමත් බොහෝ වැරදි දේවල් නිවැරදි කරන්නට පාවුලුතුමාට සිදු වුණා. අපි බලමු ඊළඟ සතියේ මීළඟ ප්‍රශ්න වලට ප්‍රශ්න කීපයකට පාවුලුතුමා උත්තර දෙන ආකාරය. ඉතින් මේන් අපි ලබාගත හැකි අපි ලබාගත යුතු පාඩම වන්නේ මේ දෝෂ වලින් අපි මිදීලා අද සභාව ස්වාමින් වහන්සේ වෙත පමණ අවධානය යොමු වුණු ආත්මිකත්වයෙන් වැඩෙන වර්ධනය වෙන සභාවක්ද කියලා සොයා බැලීමටයි. එයයි මේ 1 කොරින්ති ලිපිය පිළිබඳව අපි කරන්නා වූ මේ අධ්‍යයනයේ පරමාර්ථය වන්නේ. ඒ නිසා මාවුර නැවතත් ආරාධනා කරනවා මේ කලින් ඔබට යම්කිසි විදියකට දකින්න බැරි වුණා නම් අසන්ට බැරි වුණා නම් අපගේ මීට මීට කලින් අපි කර ඒ කොටස් දෙක ඒ ගැන සොයා බලන්න. ඒකම මා ඔබට වගන්ති සහිතව පෙන්ලා දුන්නා පාවුලුතුමා මේ පෙන්වා දෙන විශේෂ කරුණු කීපේ පිළිබඳව සාරාංශයක්. ඒ පිළිබඳවත් මනාව සලකා බලන්න. ඒ විදිහේ අපේ සූදානමක් ඇතුව මේ අධ්‍යයනයට සහභාගී වුණොත් පමණයි ස්වාමින් වහන්සේ විසින් අපට ලබා ගන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ආත්මික වර්ධනයට අපට පිවිසිය හැක්කේ. ඒ නිසා අද දවසේ මෙතනින් අපි මේ අධ්‍යයනය නතර කරනවා. අපි නැවත වරක් ලබන සතියේ තවත් අධ්‍යයනයකින් අපි සොයා බලමු පාවුලුතුමා මේ පළවෙනි කොරින්ති සභාවේ තිබුණු ආරවුල් අරගල ප්‍රශ්න පිළිබඳව එතුමා ඒ සභාවට දුන්නු අවවාදයන් කුමක්ද කියලා. අපි උන්වහන්සේට ස්තුති කරමු මේ කාලය පිළිබඳව. මහතෝ දේවි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපගේ මේ අධ්‍යයනයට ඔබ වහන්සේගේ ශක්තිය ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය අපට ලබා දීම පිළිබඳව. ඔබ වහන්සේගේ ශක්තියෙන් තොරව ස්වාමිනී අපට කිසි දෙයක් කරගන්න බෑ. ඒ නිසා අපි මේ කරන මානසික උත්සාහයට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වරමින් එය සඵලවත් වන්නට ඔබ වහන්සේ කරුණා කළ මැනව. ඒ සියල්ලක්ම ඔබ වහන්සේගේ ශුද්ධ වූ නාමය තුලින් අපි ඉල්ලා සිටිනවා. ආමෙන්. ස්තුතිය ඔබට. අපි නැවත වාරයක් ලබන සතියේ මුණ ගැහිමු.